ජනතාවගේ ජීවිතයත් එක්ක හා බැඳුණු සාකයක් තමයි තල්ගස. ඒ රටේ ඒ ප්‍රදේශයේ සංස්කෘතියත් එක්කත් බැඳිච්ච ගසක් හැටියට අපි අඳුරගෙන තියෙනවා. ඒ නිසා මේ කර්මාන්තේ ප්‍රවර්ධනය ටිකක් වේගෙන් සිදු වෙනවා. දැන් 2023 අවුරුද්දේ අපනයන ආදායම රුපියල් මිලියන 57.8.3යි තිබුණේ වර්ෂෙම. හැබැයි අපි මේ අවුරුද්දේ මුල් මාස 4 විතරක් මිලියන 203.19ක් දක්වා මේකේ වර්ධනය කරගෙන තියෙනවා. දැන් මේක සාම්ප්‍රදායික ප්‍රදේශවලින් ඔබට ගිහිල්ලා ඔබතුමා අහන පරිදිම අපි තිරිකුණාමලය, අනුරාධපුරය, අම්පාර, ඒ වගේම හම්බන්තොට දිස්ත්‍රික්කවලත් මේ ආශ්‍රිත තල් වගාව ප්‍රවර්ධනය කිරීමටත් ඒ ආශ්‍රිත නිෂ්පාදනය ප්‍රවර්ධනය කිරීමටත් කටයුතු කරමින් තිබෙනවා. ඒ වගේම අපි දැනට සාකච්ඡා කරමින් සහ සැලසුම් කරමින් යනවා මේ තල් ආශ්‍රිත නිෂ්පාදන සංචාරක ව්‍යාපාරයත් එක්ක බද්ධ කරලා සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනයටත් ලෝකයට තල්ගස ආශ්‍රිත සංස්කෘතිය හඳුන්වා දීමටත් අවශ්‍ය කටයුතු මේ වෙනකොට සිදු කරමින් තිබෙනවා. විශේෂයෙන්ම මේ වෙනකොට අපි ඇල්ල ප්‍රදේශය ගත්තොත් අපේ බදුල්ල දිස්ත්‍රික්කයේ අපි තල් ආශ්‍රිත නිෂ්පාදන පුහුණු වැඩසටහනක් පවත්වාගෙන යනවා. මේ ප්‍රදේශයේ දරිද්‍රතාවයෙන් පෙළෙන නැත්නම් අඩු ආදායම්ලාභී පවුල් සමග අපි ඔවුන්ට නව කර්මාන්තයක් හඳුන්වා දීමට කටයුතු කරමින් ඉන්නවා. අපි ඉදිරියට බලාපොරොත්තු වෙනවා මේක තවදුරටත් සංචාරක ව්‍යාපාරයත් එක්කත් බද්ධ කරලා සාම්ප්‍රදායික නොවන ප්‍රදේශවලත් ජනප්‍රිය කරලා කටයුතු කරන්න අපි බලාපොරොත්තු වෙනවා.